කරුණා කළා මේ මුලාවෙන් මිදෙත්වා. ඔබ දන්නවද සුද්දගේ කාලේ සුද්ද සල්ලි දීලා එක ලංකිකයෙක් ගිහිල්ලා ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ කපන්න හැදුවා. ඒක තව අහලා තියෙනවා. මල්ලක් ඇතුලේ පොරවක් දාගෙන ඒක ඇතුළට පැනලා තේරෙන්නේ. බෝධීන් වහන්සේ මුර කරන කළු බණ්ඩාර දේවතාවුන් වහන්සේ විශේෂ වේශයක් අරගෙන ඇවිල්ලා මොකද වෙන්නේ? මේ මිනිස්සු එළවන්න. හරි? තේරුණාද? දැන් ඕගොල්ලෝ කල්පනා කරලා බලන්නකෝ. බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියන මතය ගේනකොට මොකද්ද තියෙන්නේ? බුදුහාමුදුරුවෝ ලංකාවේ නම් ඉපදුනේ ඉන්දියාවේ ඉඳලා ගෙනාපු බෝධිය රිජෙක්ට්. කපන්න ඕනේ රිජෙක්ට්. කරන්න කරපු ප්ලෑන මොකද්ද එතකොට? ගහපු ප්ලෑන මොකද්ද? කෙලින්ම බුදුරජාණන් වහන්සේගේ ජයශ්‍රී විජයශ්‍රී මහ බෝධිය අයින් කළා. මිනිස්සු ගණන් ගන්න. දැන් නම් ඔයගොල්ලෝ වඳි. හැබැයි මතක තියාගන්න. ඔය යන තාලෙට ගියා නම් තේරෙන්නේ? අපිත් බණ නොකිය හිටියා නම් මොකද්ද වෙන්නේ? තව පරම්පරා දෙකයි ජයශ්‍රී මහ බෝධිය සත පහකට ගණන් ගන්න වඳින්න යන්නේ මිනිස්සු. දළදා වහන්සේ ඉන්දියාවේ ඉඳලා කෙස්වල සංගවාගෙන අච්චර කැපකිරීමෙන් ලංකාවට වඩම්මපු දළදා වහන්සේ ඉන්දියාවේ ඉඳලා මොකටද වැඩමුවේ? අපේ බුදුහාමුදුරුවෝ හිටියේ ලංකාවේනේ. ඔන්න රිජෙක්ට්. ඊළඟට තව ටිකක් හදාගෙන යනවා මොනවද? තව ටිකක් හදාගෙන යනවා පොඩි ප්ලෑන් ටිකක්. මේ කිසිදු ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලෝ ධර්මයේ ඉගෙනගෙන ධර්මයෙන් පෝෂණය වුණෝති. තේරුණානි? මගේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය එහෙම ඕන කට්ටියට ඕන විදිහට දඟලන්න බෑ. තේරුණාද කියන්නේ? ටික කාලයක් එක කට්ටිය කෝලම් කර එයි. දැන් ඔයගොල්ලෝ දැක්කනේ පහුගිය දවස්වල කවුද අර මොකක්ද අවලෝකිතේසරද මොකෙද්ද මේ පිස්සු මිනිස්සෙක් ඇවිල්ලා හිටියනේ. ඒක සරණ ගියපු දොස්තරලාත් හිටියනේ. නේද? හැබැයි මොකද ටික දවසයි. සැබෑ ධර්මය මිනි කැට වගේ කොහේ තිබිලා ආවත් මොකද වෙන්නේ? වැළඳ ගන්නවා, බැබලෙනවා. ඒක වෙනවද නැද්ද? අපේ වෙන්නේ ටික දෙනාටයිනේ. ඒක වෙනවද නැද්ද? වෙනවා. ඒක වෙනවමයි. ඒකයි ඕගොල්ලන්ගේ කටවල් පණ නැහැනේ. කෝ බෞද්ධයෝ? දැන් මම විතරද බෞද්ධයෝ? මම විතරද බුදුරජාණන් වහන්සේගේ දාණය වළඳන්නේ? මම විතරද බුදුරජාණන් වහන්සේගේ බත්තරයක් හරි කන්නේ? ඕගොල්ලන්ට වගකීමක් නැද්ද? කරුණාකරලා මතක තියාගන්න. අපි සියලු දෙනාම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසම මේකේ කොටස් කරුවෝ. වෙනසුවොත් ඔයත් එකයි මාත් එකයි. සැනසුවොත් ඔයත් එකයි මාත් එකයි. හරිනේ? හොඳයි.